මේ එන්නේ මගේ සිහින කුමාරයා. මේ අපේ එන්ගේජ්මන්ට් එක. අපේ එන්ගේජ්මන්ට් එක ගත්තේ මගේ ගෙදර. වෙඩින් එකකට යන්න ඈත් කියන තැන මායි අයියා දෙන්නම කතා කරගෙන අපිට ආදරය කරන අපේ ළඟම හිතවත් කට්ටියක් ටික එකතු කරගෙන තමයි අපි අපේ එන්ගේජ්මන්ට් එක ගත්තේ. ඔය ඉන්නේ ලස්සන කපල් එක. අයියාගේ යාළුවෝ ටික යාළුවා අපිට ගොඩ ආරියක් උදව් කරා හැම දෙයකදීම. එතකොට අපි අපේ එන්ගේජ්මන්ට් එකට වෙඩින් එක වගේම හැමදේම එකතු කරගෙන අපිට ආදරය කරන අපේ ළඟම පිරිසකුත් එකතු කරගෙන ලස්සනට ගත්තා. මේ මම එයා මගේ වුණ ලස්සන වෙලාව. ආයේ කවදාවත් ඒ වෙලාවට යන්න බැරි වුණත් මං හරි ආසයි. වෙලේ දැනුණ දේ මට හිතා ගන්න බෑ ඔයාලත් එක්ක කොහොමද ෂෙයා කරගන්නේ කියලා. මාරම එදා දවස ඇත්තටම ලස්සනයි. එක දිගට වැහැලා අපි දෙන්නගේ දවස් වෙනුවෙන්ම පෑවුවා කියලා හිතන්නකෝ. ඇත්තටම මොනේ එහෙම දෙයක්. අපි පොල් තෙල් පහන පත්තු කරන්න, එතකොට කේක් කපන්න, මුදමාරු කරන්න, ඔය හැම දෙයක්ම අපේ එන්ගේජ්මන්ට් එකට එකතු කරගත්තා. එතකොට හැම දෙයකටම ලොකු වියදමක් නැතුව හැම දෙයක්ම ලස්සනට මේ මං කේක් එක කරලා දුන්නේ අපේ නංගිගේ යාළුවෙක්. හරිම රසට තිබුණා, ලස්සනට තිබුණා. මගේ ගෙදර කට්ටිය හරිම මේ අපේ කැමැත්තට පිටින් මොනවත්තර වෙන්නේ නැහැ වගේ. අපි දෙන්නම මේ ගොඩාක් ප්‍රශ්න ආවා හේතුව මේ අපි දෙන්නගේ හොරස්කෝප් වල නොගැලපීම. ඒ වුණාට ඉතින් අපි දෙන්නට අපිව ගැලපුණා. මේ දැන් පෙන්නේ අපිට උදව් කරපු අපිත් එක්ක හිටපු අපේ පවුලේ අපේ යාළුවෝ ඒ කට්ටිය ටික. මාරම හැබැයි ගොඩාක් රස්නේ දා අපි දෙන්නටම මන්ද පෑවුව හරිම රස්නේ දවසක්. මේ අපේ එන්ගේජ්මන්ට් එකේ අන්තිමට කතා කරලා කට්ටිය එක්ක සතුටින් මට තේරෙන්නේ නෑ ඇත්තටම මේ හරි ලස්සනයි. ලොකු බජට් එකක් අපි ප්ලෑන් කරේ නෑ. මම ඔයාලට වීඩියෝ එකකින් අරන් යන්න අපි කොහොමද බජට් ප්ලෑන් කරගත්තේ අපිට එන්ගේජ්මන්ට් එකට කොහොම වියදමක්ද ගියේ කියලා. ගිහින් එන්නම්.